ඔයාට අධිකරණයකින් දැන්වීමක් එනවා අධිකරණයේ පෙනී සිටින්න කියලා. ඒක ඔයා නොසලකා හැරියොත් මොකද වෙන්නේ? එහෙනම් රැඳී ඉන්න මේ වීඩියෝ එකත් එක්ක මූල ඉඳන් අගට. මුලින්ම බලන්න ඕනේ මේ දැන්වීම ඇවිල්ලා තියෙන්නේ අපරාධ උසාවියකින්ද එහෙම නැත්නම් සිවිල් උසාවියකින්ද කියන එක. අපි කියමු අපරාධ උසාවියකින් මේ දැන්වීම ආවා කියලා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් උසාවියකින් එහෙම නැත්නම් අපරාධ මහාධිකරණයකින් ආවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක නම් ඔයා මේ දැන්වීම නොසලකා හැරියොත් ඒගොල්ලෝ වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන් ඔයාව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. සිවිල් උසාවියකින් ඔයාට දැන්වීමක් ලැබලා ඔයා ගියේ නැත්නම් මොකද වෙන්නේ? සිවිල් උසාවියක් කියන්නේ දිසාධිකරණයක්, එහෙම නැත්නම් කම්කරු විනිශ්චය සභාවක්, එහෙම නැත්නම් සිවිල් අභියාචනාධිකරණයක් මේ වගේ දෙයක්. ඉතින් මේ උසාවියකින් ඔයාට දැන්වීමක් එවනවා ඔයාව මේ නඩුකරයේ පාර්ශවයක් කරලා තියෙනවා මේ නඩුකරයට සහභාගී වෙන්න ආවල් දිනේ කියලා. ඉතින් එහෙම ඔයාට දැන්වීමක් සිදු කළොත් ඔයාලකට ගියේ නැත්තම් එතනදි වෙන්නේ ඔයාට විරුද්ධව ඒක පාර්ශවීය ඒ කියන්නේ ඔයා නැතුව ඒ නඩුව විභාග කරලා තීන්දුවක් ලබා දීලා ඒ තීන්දුවට ඔයාට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයාට උසාවියකින් දැන්වීමක් ලැබුණොත් පුළුවන් තරම් ඉක්මනට ඒ පිළිබඳ දැනුමක් තියෙන නීතිඥ මහතෙක් හම්බෙලා ඒ ගැන විමසලා උපදේශයක් ලබා ගන්න ඔයා මොකක්ද කරන්න ඕනි කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේකට ලයික් එකක් දාලා මේක ෂෙයා කරලා තවත් කෙනෙක්ව දැනුවත් කරන්න.